ලස්සන දවසක්. ඉතින් ආදරණීය දුවේ පුතේ අම්මේ තාත්තේ අදත් අපි දෙවියන් වහන්සේගේ වචනය සමග එකතු වෙනවා. අද උදෑසන මම කැමතියි ඔබත් එක්ක කතා කරන්න හිතෝපදේශ පොතේ 23 වන පරිච්ඡේදයේ 17 වන වගන්තිය. පව්කරුවනට ඊර්ෂ්‍යා කිරීමට ඔබේ හතට ඉඩ නොතබන්න. හැම විට ස්වාමින් වහන්සේට බය වීමෙහි උද්‍යෝග වන්න. අප ජීවත් වන ලෝකයේ බොහෝ විට අපට පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගය නොපිළිපදින අය සාර්ථක වන ආකාරයයි. ඔවුන්ට ධනය තිබේ, බලය තිබේ, ජනප්‍රියත්වය තිබේ. එවිට අපේ හද තුල ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. මම නිවැරදිව ජීවත් වෙද්දී මට මෙතරම් අභියෝග තිබෙන්නේ ඇයි? නමුත් මේ වචනය අපට පැහැදිලිව කියනවා පව්කරුවන්ට ඊර්ෂ්‍යා නොවන්න. මන්ද ඔවුන්ගේ සාර්ථකත්වය తాවකාලික විය හැකි නමුත් දෙවියන් වහන්සේ සමග ඇති සම්බන්ධතාවය සදාකාලික වටිනාකමක් ඇති දෙයක් බව. ඊර්ෂ්‍යාව හද තුළට පැමිණෙන විට අපගේ සාමය නැති වෙනවා. අපි දෙවියන් වහන්සේ අපට දී ඇති ආශිර්වාද අමතක කර අනෙක් අය දෙස බලන්න පටන් ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ අපව කැඳවන්නේ අන් අය සමග සසදා ජීවත් වීමට නොව උන්වහන්සේට විශ්වාසවන්තව ජීවත් වීමටයි. ස්වාමින් වහන්සේට බය වීම. මොකක්ද මේ ස්වාමින් වහන්සේට බය වීම කියලා කියන්නේ? ස්වාමින් වහන්සේට බය වීම කියන්නේ උන්වහන්සේට ගෞරව කිරීම, කීකරු වීම සහ උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීමයි. එය බීතියක් නොව ආදරයෙන් හා ගෞරවයෙන් පිරුණු සම්බන්ධතාවයක්. අද අපි අපගේ හද පරීක්ෂා කර බලමු. අපි කාට හෝ ඊර්ෂ්‍යා කරමින් සිටිනවද? ඔවුන්ගේ සාර්ථකත්වය දැක අපගේ විශ්වාසය දුර්වල වී තිබේද? එසේනම් අදේ හැඟීම් දෙවියන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේගේ කාලය පරිපූර්ණයි. උන්වහන්සේගේ සැලැස්ම අප වෙනුවෙන් ඉතාමත් යහපත්. අද දවස් අපි ආරම්භ කරමු අන් අය දෙස බලන්නේ නැතිව දෙවියන් වහන්සේ දෙස බලාගෙන. පව්කරුවන්ගේ తాවකාලික සාර්ථකත්වයට ඊර්ෂ්‍යා නොවි ස්වාමින් වහන්සේට බය වීමෙහි හා උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමේ උද්‍යෝගමත් වෙමු. අපි ආඥා කරමු. ජීවමාන බලවන්ත මගේ දෙවි පියාණනි, අන් අය සමග මා සසදා බැලීමෙන් හා ඊර්ෂ්‍යා කිරීමෙන් මා මුදවා ගන්න. ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඔබ වහන්සේට ගෞරවයෙන් හා කීකරුකමෙන් ජීවත් වීමට මට ශක්තිය ලබා දෙන්න. මේ සියල්ලක් මම ඉල්ලන්නේ නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්ය. ආමෙන්. ලස්සන දවසක්. දෙවියන් වහන්සේගේ සමාදානයම ඔබ සමග වේවා. ආමෙන්. ජේසුස්බීටයි.